අක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ සම්බන්ධ පූජ්‍ය පක්ෂයේ පියතුමන්ලා එවැගේම කිතුණු සොහොයුරියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සමාජික බවතුනි ආදරණීය විද්‍යාර්ථීනි අද අක්වයිනාස් උසස් අධ්‍යාපන විද්‍යායතනයේ 2025 මෙම වසරේ සූර්ය උදාහරණය වෙනුවෙන් අපට ආරාධනා කිරීම ගැන සුදුවන්ත අතරේ මා කැමැති විශේෂයෙන්ම අපේ සුබපැතුම් සමග මේ උත්සවයේ වැදගත්කම ගැන ඔබට යමක් ඉතාම කෙටියෙන් පවසන්න. දැන් අපි සාමාන්‍යයෙන් අපි අවුරුද්දේ ජනවාරි 1 වෙනිදාට කියනවා සුබ අලුත් අවුරුද්දක් කියලා. හැබැයි ඒක හරිනම් වෙන්න ඕන සුබ නව වසරක්. ආයි අප්‍රේල් 14 වෙනිදායින් පස්සෙත් අපි හමුුණාම කියනවා සුබ අලුත් අවුරුද්දක් කියලා. ඒතර අපිට මේ රටේ සුබ නව වසරක් අලුත් අවුරුද්දක් කියන අවස්ථා දෙකක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අප කිව යුත්තේ ජනවාරි එහෙම නැත්නම් අපි ඒ කාලේ කිව්වේ ජනේරුව කියලා ඒ ජනවාරි 1 වෙනිදා ලෝක හැමතැනම එන අවුරුද්ද ඒ කියන්නේ ලිත් වර්ෂයේ that is a calendar year starts on January 1st. එදාට අපි කියන්න ඕන හරිනම් සුබ නව වසරක් කියලා. අලුත් අවුරුද්දක් නෙවෙයි. හැබැයි අප්‍රේල් මාසේ මේ සූර්යාගේ ගමන් මාර්ගයත් එක්ක අපිට තියෙනවා දවසක්. හැබැයි එදාටත් අපි කියන්නේ අවුරුද්ද කියලා. හැබැයි ඒක විශේෂ දවසක්. අප්‍රේල් 14. ඒ අප්‍රේල් 13 පරණ අවුරුද්ද 14 වෙනිදා අලුත් අවුරුද්ද. ඒතර අවුරුද්ද කියන්නේ මේ දවස් 365ක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අවුරුද්දක් කියන්නේ දවස් 365ක් නේ. හැබැයි අප්‍රේල් මාසෙන ඒ අවුරුද්දට අපි කියන්නේ එක්කෝ පරණ අවුරුද්ද එක්කෝ අලුත් අවුරුද්ද. ඒ නිසා අපි මේ අප්‍රේල් මාසේ මේ බක් මාසේ එන අවුරුද්දට අපි කියන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. අපි පුරුදු වෙන්න ඕන ජනවාරි 1 වෙනිදාට කියන්න සුබ නව වසරක් කියලා. ඒ අර අපේ ලිත් වර්ෂයේ එන අවුරුද්ද අපේ මේ සූර්යයා සමග කරන ඒ අපේ සංස්කෘතියේ තිබිච්ච සම්බන්ධය තමයි මේ සූර්ය මංගල්‍යය. එහෙම නැත්නම් මේ සූර්ය උදානය. නම් ගොඩාක් තියෙනවා. අපි කියනවා අලුත් අවුරුද්ද කියලා, සූර්ය මංගල්‍යය කියලා, සූර්ය උදානය කියලා, වසන්ත සැනකෙළිය කියලා, බක් මහ උලෙල කියලා නම් ගොඩාක් තියෙනවා. ඉතින් මේ මොකක්ද අවුරුද්ද කියන්නේ? අවුරුද්ද කියන වචනේ මම වාග් විද්‍යාඥයෙක් නිසා ඒක පැහැදිලි කරන්න ගියොත් අද මේ අපේ අවුරුදු ක්‍රීඩාවලට මේ අනිත් වැඩවලට වෙලාවක් වෙන්නේ නැහැ. එක එක මත තියෙනවා මේ අවුරුදු කියන්නේ අවුව වැඩි නිසා කියලාත් එහෙමත් මතයක් තියෙනවා. අවුරුදු රුදු අවුව නිසා. දැන් මේ කාලේට අවුව වැඩි ඉන්නේ නේද? අද එච්චර අවුවක් නැහැ. ඒ වුණාට අවුව වැඩි. අවුරුදු රුදු අවුව නිසා මොකද සූර්යයාත් එක්ක මේක තියෙන්නේ. විශේෂයෙන්ම දුර සිංහල මාස ක්‍රමේ බක් මහ බක් කියන වචනේ හැදිලා තියෙන්නේ බක් කියන වචනේ. කයන්නයි ගයන්නයි සිංහලේ ඒවට අපි කියනවා අර voiceless voice කියලා. ඒ කියන්නේ ഘോഷ කියලා. ක එක ග වෙනවනේ සිංහලේ. උකස් උගස් වෙනවා වගේ. ඒතර බග් කියන්නේ භාග්‍ය කියන එක. ඒතර මේ මාසේ තමයි සිංහල සංස්කෘතියේ මේ රටේ ජනතාවට භාග්‍ය උදා වෙන්නේ. මොකද්ද භාග්‍ය කියන්නේ? මේ අස්වැන්න ලැබිලා විශේෂව දකින්න ඇති පහුගිය අප්‍රේල් මාසේ විශේෂයෙන්ම මේ අපේ රජරට ජනතාව අලුත් සහල් මංගල්‍යයක් කරනවා නේද? අලුත් සහල් ලැබෙන්නේ මේ මාසේ. ඒතර ශාස්ත්‍රීයත්වය ඒ නවම් මාසේ නවම් කියන්නේ ඒ පෙබරවාරි මාසේ මැදින් මාසේ ඊට පස්සේ එනවා බක් මහ කියන්නේ භාග්‍යවත් මාසය. බක් කියන්නේ භාග්‍ය. ඒ නිසා අපිට මේක බක් මහ උලෙල බක් මහ සැනකෙළිය කියලා තියෙනවා. ඒතර සිංහල සංස්කෘතියේ තියෙන ඒ වැදගත්ම දේ ඒ බක් මහ. ඒකත් එක තමයි මේ සැනකෙළිය ආරම්භ වෙන්නේ. ඒතර ඒ සූර්යයා සමග තමයි මේ ගණ දෙනවා. විශේෂයෙන්ම අප බොහෝ සංස්කෘතීන් වල තිබිච්ච දෙයක් තමයි මේ සබාදහමේ අපිට පාලනය කරගන්න අපිට හිතන්න බැරි දේවල් ගැන අපේ තිබුණා යම්කිසි ආකාරයක විශ්වාසයක්. සූර්යයා ගැන, චන්ද්‍රයා ගැන, මේ වැස්ස ගැන අපේ විශ්වාසයක් තියෙනවා. ඒතර ඒ සූර්ය මංගල්‍ය කියන්නේ ඒ සූර්යයා වන්දනා කිරීමක්. ඉතින් මේක ඉතා වැදගත් වෙනවා විශේෂයෙන්ම කෘෂිකාර්මික
රටකට විශේෂයෙන්ම මේ ඉන්දියාවේ දැන් ඉන්දියාවෙත් විශේෂයෙන්ම මේ කාලේ ওই බෙන්ගාලි තියෙන කල්කටා පැත්ත ඒ පැත්තේ අපේ ඒ කල්කටා විශේෂයෙන් බෙන්ගාලි පැත්තෙත් මේ මාසෙම අප්‍රේල් මාසෙම තියෙනවා ඒ වගේ මංගල්‍යයක්. ඒ නිසා මේක අපේ මේ කලාපේ විශේෂයෙන්ම ඉන්දියානු කලාපයට ඉතාම වැදගත් වෙනවා. ඒතර සිංහල සංස්කෘතියේ අපි මේකට කියනවා සූර්ය මංගල්‍ය කියලා. විශේෂයෙන්ම අපි දකින දේ තමයි මේවත් එක්ක යම්කිසි සිරිත් විරිත් තියෙනවා. සිරිත් කියන්නේ අපි කරන දේවල්. සිරිත් කියන්නේ චාරිත්‍ර. නොකරන දේවල් වලට සිංහලෙන් කියන්නේ විරිත් කියලා. චාරිත්‍ර වාරිත්‍ර. චාරිත්‍ර කියන්නේ අපි කරන දේවල්. වාරිත්‍ර කියන්නේ අපි කරන්නේ නැති දේවල්. නේද? අපි අවුරුද්දේ කරන ඒවාක් තියෙනවා, කරන්නේ නැති ඒවාක් තියෙනවා. ඒක කරන ඒවා තියෙන්නේ අර වැඩ ඇල්ලුවට පස්සේ. අපි නේද? දැන් අපි අද මෙතන වැඩ ඇවිල්ලා වැඩ අල්ලලා තියෙන හැමෝම කාර්යාලයට ඇවිල්ලා වැඩ අල්ලලා ඒක වෙනම දෙයක්. එම නෙවෙයි අපි වැඩ ඇල්ලුවනේ අවුරුද්දේ. ඒ වැඩ කරන කාලයක් තියෙනවා. ඒවට කියන්නේ ඒව චාරිත්‍ර. කරන්නේ නැති ඒවට අපි සිංහලේ කියනවා වාරිත්‍ර කියලා. චාරිත්‍ර වාරිත්‍ර. ඒතර අවුරුද්දත් එක්ක බැඳිච්ච සිරිත් විරිත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සිංහල සංස්කෘතියේ තියෙන ඒ සිරිත් විරිත් වලට මුල් තැන දෙන තැනක් තමයි සිංහල අවුරුද්ද. විශේෂයෙන්ම එතකොට ඒවට තියෙනවා නැකත් කියලා දෙයක්. ඒතකොට සිරිත් කරන්නේ නැකත් අනුව. නැකත කියන්නේ ඒ සුබ වෙලාවක්. ඒ වෙලාව ඒ සුබ නැකත නැති දවසකට අපි ඒවට කියනවා නොනගත කියලා. ඒ නොනගතේ කිව්වේ නො නැකත. ක ග වෙනවා කියලා මම කලින් කිව්වනේ. නො නැකත තමයි නොනගතේ වෙන්නේ. නේ නො නැකත නොනගතේ වෙනවා. නොනගතේදී අපි මුකුත් කරන්නේ නැහැ. ඉතින් මොකද වැඩ කරන්නේ නැත්නම් මොකද කරන්න ඕන? වැඩ කරන්නේ නැත්නම් අපි වන්දනාමාන කරන්න ඕන. නැත්නම් සෙල්ලම් කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ සෙල්ලම් කරනව නේද? නේද? ඒතර සෙල්ලම් කරන්න ඕන එක්කෝ ඒවා ආගමික වශයෙන් Tamanගේ ආගමික විශ්වාසයන් වල Taman යෙදෙන්න ඕන. ඉතින් නොනගතේට අපි කියනවා පුණ්‍ය කාලය කියලා. අපේ ආගමික විශ්වාස අනුව ඒ සිංහලයන් ඒ අය ඒ ආගමික විශ්වාස කරනවා. නිසා මේක නැකත් එක්ක බැඳිච්ච දෙයක්. ඒ නිසා ඊට වැදගත් දේ තමයි අප ඒහා බැඳිච්ච චාරිත්‍ර වාරිත්‍ර රාශියක් අපි ඉෂ්ට කරනවා. ඒතර සිංහල අවුරුද්ද කියන්නේ ඒ හුදු ඒ දවසක් පමණක් නෙවෙයි. අවුරුද්ද කියන්නේ දවසක්. නේද? සිංහලයන්ට අනුව සිංහල ඒ අවුරුද්ද කියන්නේ දවසක්. හැබැයි ඒ පුරා තියෙනවා බැඳිච්ච තව චාරිත්‍ර වාරිත්‍ර රාශියක්. ක්‍රීඩා රාශියක් තියෙනවා. අද අපිට කීපයක් දකින්න පුළුවන් මේ මෙතන. ඒතර අවුරුදු ක්‍රීඩා. ඒ අවුරුදු ක්‍රීඩා දීර්ඝ කාලයක් තිස්සේ අද වෙනස් වෙලා තියෙනවා. හැබැයි චාරිත්‍රානුකූලව ඒ සමහර විශ්වාසයන් එක්ක ඒ ක්‍රීඩාද වෙනස් වෙලා. අපිට අලුත් කෑම බීම තියෙනවා. සමහර ඒවා ඊටාම අපේ සංස්කෘතියේ ඉදා අතීතයේ ඉඳලා ආපු කෑම. සමහර ඒවා මේ යටත් විජිත යුගයේ දැන් කොකිස් කියන එක ඒ කාලේ තිබුණේ නැහැ. ඒක මේ ලන්දේසීන්ගෙන් ආපු වචනයක් කොකිස් කියන වචනේ. නේද? කොකිස් තිබුණේ නැහැ නේ මේ ඊටත් මේ පොළොන්නරුව කාලේ අනුරාධපුර යුගයේ කොකිස් තිබුණේ නැහැ. ඒ වාවේ මේ යටත් විජිත බලපෑමත් එක්ක විශේෂයෙන්ම ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි කාලෙත් අපිට ඒ වගේ දේවල්. නිසා මේක අද විශේෂයෙන්ම සිංහලයන් විශේෂයෙන්ම හින්දු භක්තිකයන්, දෙමළ ජාතිකයන් ඔවුන්ගේ ඒ විශ්වාස අනුව සමරන ජාතික උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. අද මේක ජාතික උත්සවයක්. ඒ තියෙන වැදගත්කම තමයි අප අතරේ තියෙන සම්බන්ධතා. එකක් අපිත් එක්ක මේ ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධය. අපේ ස්වභාව ධර්මයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කුෂිකාර්මික රටක් ඇද. ඊළඟට ස්වභාව ධර්මය අරුණම මිනිසා හා මිනිසා අතර තියෙන සම්බන්ධය. අපි අතර තියෙන සම්බන්ධය. ඔබ දන්නවා ඇති මේ අද කාර්යබහලව තියෙන මේ ඥානාර්ථ ප්‍රදීපයේ පාර මරදාන පාර මීට සති කිහිපයකට කලින් අප්‍රේල් මාසේ ඊටාම නිස්කලංක මාවතක් බවට පත් වුණා. මේ සියලුම දෙනා මෙහි වැඩ කරන ඒ ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය, මේ පහරේ සහ මේ රෝහල් වල වැඩ කරන ජනතාව බොහෝ දෙනෙක් Tamanගේ ගම්බිම් බලා ගියා. මොකක්ද එතන තියෙන්නේ? ඒ මානව සම්බන්ධතා. අද අවුරුද්දේ තියෙන වැදගත්ම දේ තමයි මං හිතන්නේ අපේ මේ මානව සම්බන්ධතා. අපි අද මේ සූර්ය උදානයේ හැටියට අපි මේ සියලුම දෙනා අද මේ ඇක්වයිනාස් මේ පරිශ්‍රයේ අපි රැස් වෙන්නේ අපේ මානව සම්බන්ධතා නැවත අලුත් කරගන්න. ඒ නිසා අවුරුද්ද කියන්නේ ඒක සංස්කෘතික වශයෙන් වැදගත් වෙනවා. ඒ සබාදහමත් එක්ක තියෙන අපේ සම්බන්ධය වගේම අප අතරේ මානව සම්බන්ධතා දූ දරුවන් අතරේ දෙමාපියන් දූ දරුවන් අතරේ සේවකයන් අතරේ Tamanගේ ආයතන අතරේ තියෙන සම්බන්ධය ඇති කරගන්න. ඒ නිසා මේ උත්සවය විශේෂයෙන්ම සංස්කෘතික වශයෙන් පමණක් නෙවෙයි අපේ තියෙන මානව සම්බන්ධතා තවත් අලුත් කර ගැනීම සඳහා තියෙන උත්සවයක්. ඒ නිසා මම හිතන්නේ අපිට දීර්ඝ කාලයක් නෑ අපිට පැයක් මට නෑ මෙතන කතා කරන්න. ඒ නිසා මගේ මේ විශේෂ
උත්සවය අද සූර්ය උදාහරණය වෙනුවෙන් අද ඔබ සියලු දෙනා ඒ කරපු කැපකිරීම අපගේ ඒ පූජ්‍ය පක්ෂයේ පියතුමන්ලා ඇතුළු මේ කාර්ය මණ්ඩලය සමග විශේෂයෙන්ම මේ විද්‍යාර්ථීන් ඒ තමන්ගේ සතුට බෙදා හදා ගැනීම සමග අද දවසේ මේ සූර්ය දානයේ කටයුතු වලට අප සමග එක්වීමෙන් විශේෂයෙන්ම ඒ සංස්කෘතික වටිනාකම රටක තියෙන මොකද ඒ සංස්කෘතිය වෙනස් වෙනවා. සංස්කෘතියේ ස්වභාවය ඒකයි. සංස්කෘතිය හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ සංස්කෘතිය වෙනස් වුණත් ඒ සංස්කෘතිකාංග අපි ආරක්ෂා කර ගනිමින් ඒ නව මුහුණුවරකින් ඒ කාලීන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි එය පවත්වාගෙන යාම ඉතා වැදගත්. ඒ නිසා මා සතුටු වෙනවා මේ ආයතනය අක්වයිනාස් ආයතනය අද දින මෙම සූර්ය උදානය එහෙම නැත්නම් මේ සූර්ය මංගල්‍ය මේ බක්මා උළෙල සිංහල අවුරුද්ද වෙනුවෙන් මේ කටයුත්ත අද සමාරම්භ කිරීම ගැන ඔබ සියලු දෙනාටම මේ අලුත් අවුරුද්දේ විශේෂයෙන්ම මේ සිංහල අලුත් අවුරුද්දේ ඔබ සියලුම කටයුතු හැමතින්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව සමග මගේ මේ අදහස් දැක්වීම අවසන් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.